රම්බරි මේ මගේ වඳුරන යාළු ෆැමිලි එකක් මේ. ෆැමිලි එකක් ඉතින් මේ ඇත්තටම අම්මයි තාත්තයි එක පුතයි. පොඩි චූටි පුතා මේ වයස කීයද? අවුරුදු 5ක් විතර ඇති. චූටි නේද? පුතයි ඉතින් එයාගේ වයිෆුයි ඉතින් ඉන්නේ අම්මයි තාත්තයි පුතයි. හැබැයි මේ ඒ අම්මිට මේ තව බබෙක් හම්බෙන්නේ. හරි අර ලේඩිට නේද? ඕ නෑ ලේන්ඩි නෑ. උකුණු තමයි මොකද? ඒ ගෑනු කෙනා. ඔයාගේ යාළුවාගේ වයිෆ්. ඔයාගේ යාළුවාගේ වයිෆ් නේ දැන් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ. ප්‍රෙග්නන්ට් කියන්නේ එහෙම නේද මගේ කතාව ඔයා අහන්නේ නෑ නෑ අහගන්න දැන් ඔයා වැරදි කතාවක් ඔයා කියන්නේ රම්බරි මගේ හඳුන්න හිතවත් ෆැමිලි එකක් ඉන්නවා ඒ ෆැමිලි එකට එහෙම ලේන්ඩි නෑ ඉතින් හරි ළමයෝ මම කියන දේ තමයි ඔයා කියන්නේ හරි කියාගෙන යන්නකෝ දැන් මේ මගේ යාළුවයි වයිෆුයි ඉන්නවා වයිෆ්ට ඉන්නවා ඒ යාළුවගේ වයිෆ්ට බබෙක් අවුරුදු 5යි වයස ලොකු බබානේ ඔව් එතකොට දැන් වයිෆ්ට තව බබෙක් හම්බෙන්නේ හරි ඉතින් ඒක තමයි ඔයාගේ ලේන්ඩි නෑ හරි යාට බබෙක් හම්බෙන්නේ එතකොට මේ බබා හම්බෙන්න නිසා මේ අර පොඩි පුතාව අවුරුදු 5යිනේ දැන් මේක ප්‍රශ්නයක් මේ ගෙදර ඉන්න එක. එයාලා තීරණය කරා මේ දරුවා යම් ප්‍රශ්න ඇහුවොත් එහෙම මේක කරදරයක් මේ හම්බෙන ඉන්න බබා ගැන විස්තරේම අහන්න ගියොත් පොඩි අය ගොඩක් ප්‍රශ්න කරනවා නේද? ඔව් දැන් හරි අමුතු දේවල් අහනවනේ බබා. ඒ හින්දා තීරණය කරා මේ සීයාගේ ගෙදර දාන්න. ග්‍රෑන්ඩ්ෆාදර්ලා ගෙදරනේ? නෑ ග්‍රෑන්ඩ්ෆෝන් නෑ. ඒ සීයාගේ ගෙදර දාන්න. ඔව් ග්‍රෑන්ඩ්ෆෝන් ඔයාලා ගෙදර තියෙන. ඒකයි. දැන් මේ සීයා එකදර මේ කියන්නේ. ඔයා ග්‍රෑන්ඩ්ෆෝන් දාන්නේ කොහෙද? නැහැ මං කිව්වේ සීයාට තමයි ග්‍රෑන්ඩ්ෆාදර් කියන්නේ. ඔයාලා. ඔව්. අපි කියන්නේ සීයා කියලා. මන් දන්නේ. ඉතින් කොහොම හරි දැන් එහෙ යන්න තීරණය කරා ඊට පස්සේ දැන් බබාගේ තාත්තා ඇවිල්ලා බබා ගාවට ඇවිල්ලා කිව්වා පුතාව මේ තියන්නේ ටික දවසකට අම්මටත් ඉතින් සනීප මදි වගේ. ඒ හින්දා පුතා නිකන් මේ ටික දවසක් ඉන්න සීයා ගෙදර කියලා. පුතා කිව්වා හොඳයි තාත්තිලාට කැමති දෙයක් කරන්න මමත් කැමති සීයලා ගෙදර නේ දැන් සීයලා ගෙදරට ගිහින් බාර දුන්නා බාර දීලා මේ තාත්තා දැන් මේ පුතාගේ තාත්ති කියනවා සීයට තාත්තේ මේ බබාට මේ ගෙනත් දැන් මේ සම්බන්ධව ටික කියන්න එක පාට කියන්න යන්න එපා ඉතින් පොඩ්ඩ අම්මා ගැන පණිවිඩ දෙන්න මෙහෙම බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා ඒක ක්‍රමානුකූලව කියන්නේ එකපාරට කියන්න එපා මේ කට්ටිය ඉතින් নানা ප්‍රකාර දේවල් අහනවනේ කියලා සීයාට කිව්වා දැනුවත් කරා කියලා තාත්තා දැන් ආපහු ආවා නෝනායි ගෙදරට හරිනේ දැන් ඔන්න සීයා පුතා ගාවට ලං වුණා පොඩි පුතා ගාව මුණුපුරා ගාවට අනේ මුණුපුරා මට කියවෙන්නේ නැහැ හොඳ වෙලාවට ඒ වචන ඒවා කියන්න එපා මුණුපුරා කියවෙන්නේ නැහැ මගේ දිවේ ප්‍රශ්න මේ දැන් සීයා පුතාගා මුණුපුරා අර මොකද මොකයා කිව්වේ පුතා ගාවට ලං වුණා ග්‍රෑන්ඩ්සන් ගාවට ලං වුණා ආයිත් ග්‍රෑන්ඩ්ෆෝන් එන්නේ නෑ බන්දු අර සීයාගේ පුතාගේ පුතා ඒක තමයි අයි ඒකම කියන්නේ ඉතින් ඔයා චූටි පුතානේ ඉතින් ආයිත් පුතා ගාවට ග්‍රෑන්ඩ්ෆෝන් නෑ කියන්නේ නෑ සීයා යන්නේ හරි ඉතින් ඔයාගේ කතාව කියන්න ඊට පස්සේ ඔන්න දැන් සීයා ලං වුණා පුතා ගාව දැන් ඔන්න පුතා ඉන්නවා දැන් සීයා අහනවා පුතාගෙන් පුතා දන්නවද පුතේ ගෙවල් වලට බබාලව ගෙනත් දාන ලොකු කුරුල්ල පුතා කියනවා නෑ ඔව් ඉතින් සීයා කියන්නකෝ අන්න ඒ වගේ ළමයි ගෙනත් දාන ලොකු කුරුල්ලෙක් පුතාලගේ තාත්තිලගේ ගෙදර වත්තේ කැදකෙනවලු මේ දවස්වල එතකොට ඔය කුරුල්ල හරි ලොකුද සීයේ ඔව් පුතේ ගොඩාක් ලොකුයි කියලා තමයි කියන්නේ. ඇයි ඉතින් ළමයි අරන් යන්න එපාය නේද? ළමයි ගෙනින්නවලුනේ. මිනිස්සුන්ට එහෙම බය හිතෙනවද කුරුල්ල දැක්කම? ඔව් ඉතින් එහෙම බය හිතෙන්න පුළුවන්. ලොකුයිනේ ඇයි පුතා එහෙම ඇහුවේ මගෙන්? එහෙම වුණත් සීයේ මලකේ යවින්. බය වුණොත් නම් ඉවරයි. මොකද අපි එම්මට බබෙක් හම්බෙන්නේ ඉන්නේ. බය කරන්න හොඳ නෑ. මහම කෙලිය කෙලවෙනවයි. Daytime nap.